හරි යාළුවනේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ වීඩියෝ තුලින් අප සුසස් පෙළ විභාගයේ බෞද්ධ ශිෂ්ටාචාර පාඩමේ 12 වසර පාඩමේ කොටසක් වන බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව බෞද්ධ විචාරය පිළිබඳව. එහෙනම් අපි කෙටියෙන්ම වැඩි කතා නැතුව මේ වීඩියෝ එක තුලට යමු. හරි යාළුවනේ. අපි මුලින්ම කතා කරමු අප උසස් පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්නයකට එන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. මේ වගේ එක් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට දැනගන්න ඕනේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය. දැන් ඔයාලා දන්නවා මම මගේ කලින් වීඩියෝ බැලුවොත් ඔයාලා දන්නවා මම බ්‍රාහ්මණ ඉගැන්වීම් කියන්නේ මොකක්ද කියලා කිව්වා. බ්‍රාහ්මණ ඉගැන්වීම් කියන්නේ මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථාන වලින් කුල හතරක් මැවිලා ඒ කුල හතරට අයිති කාර්යයන් බ්‍රාහ්මණයම තීරණය කරලා ඉතා අසාධාරණ ලෙස බ්‍රාහ්මණය ඉහළින් වැජපෙන ආකාරය තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම් වල තිබ්බේ. එහෙනම් යාළුවනේ මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බුදුහාමුදුරුවෝ කියපු දේකුත් තියෙනවා. ඒකට අපිට උසස් පෙළ විභාගයේදී අහුවොත් බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය ලියා දක්වන්න කියලා. දැන් මම මේ වීඩියෝ එකකින් කියන ටික ඔයාලා ලියන්න ඕන නිසා හොඳට අහන්න මම මේ වීඩියෝ එකකින් කියන දේ. ඔයාලා දන්නවා යාළුවනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා අසංක කල්පලක්ෂය පෙරුම්දම් පුරලා මේ කල්පයේ පහළ වුණ කකුසද කොණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුවරු පස් දෙනාගෙම පහළ වෙන්න තව එක්කෙනෙක් ඉන්නවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එතකොට යාළුවනේ මේ ඔක්කොම බුදුරෝන්ගෙම ප්‍රඥා අධිකම බුදුහාමුදුරුවෝ තමයි යාළුවනේ කවුද? අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. හැම බුදු කෙනෙක්ම ප්‍රඥාවන්තයි. හැබැයි ප්‍රඥාතික බුදුවරයෙක් තමයි මේ භද්‍ර කල්පයේ පහළ වෙන බුදුවරු පස් දෙනාගෙම ප්‍රඥාතික බුදුවරයා තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඉතින් එතරම් වූ සාරා අසංක කල්පලක්ෂයක් අපිට හිතා ගන්නවත් බැරි කාලයක් පෙරුම්දම් පුරාගෙන බුදු බව ලබාගත් අපේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයෙක්ගේ ශරීරයෙන් කුල හතර මැවුණ කියලාවත් ඒ වගේ ඒ විදිහට කාරණා වලටවත් මේ වගේ පහත් මිලේච්ඡ විදිහේ බුදුහාමුදුරුවෝ පහත් කරලා මිනිස්සු සලකන්නේ නැහැ. ඒ නිසා මෙන්න මෙවැනි මේ වගේ පහත් ඉගැන්වීම් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙනම් යාළුවනේ මම දැන් ඔයාලට කියන්නම් බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ දක්වපු විචාරය මොන වගේද කියලා. අපේ බුදුහාමුදුරුවෝ මේ බ්‍රහ්මයාගේ ශරීරයෙන් කුල හතර පහළ වුණා කියන එක බුදුහාමුදුරුවෝ යාළුවනේ ප්‍රතික්ෂේප කරා විද සූත්‍රවල. ඒ සූත්‍ර මොනවද? අපෙන් උසස් පෙළ විභාගයේදී අහන්න පුළුවන්. බ්‍රහ්මයාගේ ශරීරයෙන් කුල හතර නැත්නම් චතුර්වර්ණය ප්‍රතික්ෂේප කළපු සූත්‍ර කිහිපයක් හඳුන්වන්න කියලා. එහෙම වුණාම ඔයාලා ලියන්න ඕන මොකද්ද? 1 අග්ගඤ්ඤ සූත්‍රය, 2 චක්කවර්ති සිහනාද, 3 අස්සල යාන, 4 අම්බට්ට, 5 වාසල වාසෙට්ටි යන සූත්‍ර වල තමයි බුදුහාමුදුරුවෝ මේ කුල ભેදය ප්‍රතික්ෂේපයට ලක් කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේදී ප්‍රතික්ෂේපයට ලක් කරපු ආකාරයත් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ලියන්න පුළුවන්. කොහොමද ප්‍රතික්ෂේපයට ලක් කරේ? මං කෙටියෙන් කියන්නම්. ඔයාලා වැඩි විස්තර හොයලා මතක තියාගන්න. හරි යාළුවනේ. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ කුල ක්‍රමය බ්‍රහ්මයාගේ ශරීරයෙන්ම වුණ කියලා නෙවෙයි. එහෙනම් මේ කුල හතර පහළ වීම පිළිබඳ බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍ර දේශනා කරපු එක මං කෙටියෙන් කියන්නම් වීඩියෝ එක දික් වෙන හින්දා ඔයාලට පොඩි උත්තරයක් ගන්න පුළුවන් විදිහට ඔයාලා දීර්ඝ වශයෙන් කරුණු හොයලා පාඩම් කරගන්න. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව සමාජය ක්‍රමික විකාශනය වෙද්දී පාලන තන්ත්‍රයක් ඇති වෙලා තියෙනවා. එහිදී යාළුවනේ කෙත්වතු කුඹුරු කරපු අය ඒවා සංවිධානය කරන් ඒවට අධිපතිව කටයුතු කළ අය තමයි ශාස්ත්‍රීයෝ කියලා හඳුන්වන්නේ. එතකොට බ්‍රාහ්මණයේ ශාස්ත්‍රීයෝ කියන්නේ දෙබහුවෙන් ඉපදෙච්ච අයනේ. එතකොට බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රීයෝ කියන්නේ කෙත්වතු ආදී වගා කටයුතු කරපු අය. ඒකවල ශාස්ත්‍රීය වෙලා පසුව රාජ්‍ය පාලනය කරාට පස්සේ එයාලා රජ වුණා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ යාළුවනේ දුරාචාරාදී අකුසල දුරු කරමින් පව් බැහැර කරමින් ආගමාන ජීවිතයක් ගත කළ අය තමයි බ්‍රාහ්මණය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. වෙළෙළදාම් කරන අය වෛශ්‍රයෝ කියලාත් ශ්‍රමයේ කැප කරමින් කටයුතු කරන අය ශුද්‍රයෝ කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. එහෙම නැතුව මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථාන වලින් පහළ වුණා කියලා නෙවෙයි අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සමාජයේ මෙහෙම විකාශනය වෙද්දී වෘත්ති අනුව කොටස් හතරකට වෙන් වූවා මිස බුදුදහමේ පෙන්වදු මහා බ්‍රහ්මයාගේ මැවීමක් නෙවෙයි කියලා තර්කානුකූලව අනුක්‍රමණය කරලා තියෙනවා යාළුවනේ. ඒ කියන්නේ අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සමාජීය වෘත්ති අනුව තමයි මෙහෙම කොටස් හතරකට වෙන් වෙලා තියෙන්නේ. එහෙම නැතුව මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථාන වලින් පහළ වීම අනුව මේ කුල හතර පහළ වෙලා නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. මෙහෙම තවදුරටත් කිව්වොත් මේ ලෝකේ ජනාවාසය වෙද්දී සත්‍යයන් අතර වර්ණ ભેදය, ස්ත්‍රී පුරුෂ ભેදය ඒවා ඇතිවිච්ච ආකාරය ඔයාලා දන්නවනේ අර
කටින් මේ කලින් ලෝකේ ඇති වෙනවා ඒ ටික කොටසක් බලා ගන්න. මම මෙතනදී මගේ මතකයේ විදිහට මම ඔයාලට කියලා දෙන්නේ. මට මතක විදිහට ඔය තියෙනවනේ කියන්නේ පොළව ලෝකේ විනාශ වෙනවා. ලෝකේ විනාශ වෙලා ඊට පස්සේ කාලයකට පස්සේ ඒ හිටපු ඔක්කොම සත්තු ආබස්සර බබලව ඉපදෙනවා. ආබස්සර බබලව ඉපදුනාට පස්සේ යාළුවනේ ඊට පස්සේ කාලයක් යද්දී ඔහොම නේද මේ මුළු පෘථිවියම ජලය වෙලා තියෙන ඊට පස්සේ ජලයේ උඩ රස පොළව පහළ වෙනවා. පප්පට කාතුක පහළ වෙනවා. ඊට පස්සේ ඇල්වී පහළ වෙනවා. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ ભેදය පහළ වෙනවා. ඊට පස්සේ ඉරහඳ තාරකා ඔන්න විදිහට ලොකු විස්තර ඇතනවා. ඒක හොයලා කියවන්න. හරිද? මම මේ කියන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරය ලියන්න කියලා ආවොත් ඒකට අවශ්‍ය කොටස කෙටියෙන්. දැන් මම ඔය කියපු ලෝකේ පහළ වීමත් මේකට අනිවාර්යයෙන්ම ලියන්න ඕන. හරිද? එතකොට යාළුවනේ මේ ලෝක ජනාවාසයේ යෙදී සත්‍යයන් අතර වර්ණ ભેද ස්ත්‍රී පුරුෂ ભેදය ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ පස්කම් සිදු කරනවා. ඒ කියන්නේ මනා ගන්නවා, ස්ත්‍රී දූෂණ කරනවා, හොරකම් කරනවා. මෙන්න මේ වගේ ආදින කටයුතු කරද්දි වරදක් කරාම යාළුවනේ වරදට දඩුවමක් තියෙනවා. ඔයාලා හිතලා බලන්න. අද ලෝකයේ ලංකාවේ බන්ධනාගාර නැත්තම් මිනිමෙරුමට ස්ත්‍රී දූෂණයට හොරකමට කියන්නේ වරදට දඩුවම දෙන්නේ නැත්තම් බන්ධනාගාරයක් තුලින් මිනිස්සු කොච්චර මිනිමරයිද? මිනිස්සු කොච්චර ස්ත්‍රී දූෂණ කරයිද? මිනිස්සු කොච්චර හොරකම් කරයිද? එහෙනම් යාළුවනේ මිනිස්සු බයයි දඩුවමට. ඒ නිසා අනිවාර්යෙන් වරදක් කරාම දඩුවමක් තියෙන්න ඕන. එහෙම නොවුනොත් වැරදි කරන මිනිස්සු අතිශයින් ඉහළ යනවා. ඒ නිසා යාළුවනේ ඒ කාලෙත් වරදට දඩුවමක් අවශ්‍යයි කියලා මිනිස්සු හිතුවා. අන්න ඒ නිසා මහා සම්මත කියන මිනිස්සු විසින් සම්මත කරගෙන එක්කෙනෙක් හොයාගත මුළු ශාස්ත්‍රයටම අධිපති හින්දයාලා ශාස්ත්‍රීය වෙලා පස්සේ දැහැමි මිනිස්සු රදවන නිසා රජ වුණා කියලා තමයි ඔන්න රජවරයෙක් එහෙම තමයි පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු වැරදි වැඩ කරද්දි දඩුවම් දෙන්න තමයි රජ කෙනෙක් ජනතාව විසින් පත් කරගෙන තියෙන්නේ. එහෙම නැතුව මේ ඔය බ්‍රාහ්මණයෝ කියන විදිහට ඉහළින් වැජිපේ ඒ වගේ ඒක තමයි බොරු යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ එතකොට බ්‍රාහ්මණ කියන්නේ ජන සමාජයේ පාප ක්‍රියා පැතරයක් මේවා බැහැර කරලීමට කටයුතු කරපු අය ඉන්නවා. එයාලා තමයි බ්‍රාහ්මණය වෙලා තියෙන්නේ. කියන්නේ හොඳ දේ දුරාචාරදී පව්කම් කරන්නේ නැතුව එයාලා වනේ කියන්නේ පන්සල් තනා එහි කියන්නේ වනේ ඉඳලා එයාලා ධානය වඩලා තියෙනවා. එයාලා ඥායක කියලා නමින් හඳුන්වනවා. ඒතර ඥායක යනු කියලා හුවොත් ඒතර මේවා පාප ක්‍රියා බැහැර කරමින් කියන්නේ ධානය වඩපු අය තමයි වනගත වෙලා. එහෙම නොකරපු අය අඥායක කියලා හඳුන්වනවා. මම දැන් කලින් කිව්වා වෙලදාම් කරපු අය වෛශ්‍ය කියනවා. කියන්නේ සේවය කරපු අය ශ්‍රමයේ කැප කරපු අය ශුද්‍රයෝ කියනවා. එහෙනම් මේ වෘත්තියනෝ කොටස් හතරකට බෙදලා සහ මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව තමයි රජවරයෙක් දඩුවම් දෙන්න පහළ වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ දේවල් හින්දා තමයි මේ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ කියලා කුල හතරක් තියෙන්නේ. මේ කියන කුල නෙවෙයි ඒ වගේ හතරක් තියෙන්නේ. එතකොට මේ භාග බ්‍රහ්මයාගේ ශරීරයෙන් කුල කියලා මේ කුල හතර පහළ වුණා කියන්නේ තනිකර බොරුවක්. ඉතින් යාළුවනේ අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඕගේ විස්තරයක් තමයි මේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳව දක්වලා තියෙන්නේ. එතකොට යාළුවනේ තවදුරටත් මම පැහැදිලිව කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? යෝනිජම් මත් සම්භවං උතුනි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මාසිකව ඍතු වෙනවා. ඔයාලා දන්නවා යාළුවනේ මේ ලෝකේ ඉන්න හැම ගැහණියක් නම් ඇය මාසිකව ඍතු වෙනවා. ඒ කියන්නේ මාසිකව ඔසප් වෙනවා. ඔයාලා දන්නවා මේ ලෝකේ ඉන්න හැම ගෑණියක්ම කසාද බැන්දොත් ගැබ් ගන්න. බොහෝ ඒ කියන්නේ මාසික ඍතු වෙන බොහෝ ගෑනුන් ගැබ් ගන්නවා. ඒකට යාළුවනේ දරුවන් බිහි කරනවා. ඔයාලා දැකලා තිනවා කිරි බොනවා. يعني කිරි දෙනවා දරුවන්ට. ඒ වගේ දරුවන් ඉද්දි ඔයාලා දන්නවා උපදින හැම කෙනෙක්ම කිරි බොනවා. ඒ වගේම උපදින හැම කෙනෙක්ම බිහි වෙන්නේ අම්මා කෙනෙක්ගේ කුසෙන්. ඒ වගේම තමයි හැම ගැහණියක්ම මාසික ඔසප් වෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා නම් ඒතර බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා යාළුවනේ එහෙනම් කොහොමද මහා බ්‍රහ්මයාගේ මුවින් බමුණා ඉපදුනා කියන්නේ? මහා බ්‍රහ්මයාගේ දෙබහුවෙන් ශාස්ත්‍රීය ඉපදුනා කියන්නේ? ඒක බොරු නේද? මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථාන වලින් ඉපදුනා කියන්නේ යාළුවනේ බොරු. මේ ඉපදෙන්නේ කොහොමද? ඉපදෙන්නේ අම්මා කෙනෙක්ගේ කුසින්. එහෙනම් ඔයාලා යෝනිජම්මස් සම්භවං උතුණී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළන්නේ මාසික ඍතු වෙනවා ගැබ් ගන්න දරුවන් බිහි කරන දරුවන්ට කිරිපවන අම්මලා දැකව ඇයි මේ බ්‍රහ්මයාගේ කටින් මේ මහා බ්‍රහ්මයාගේ කටින් බමුණන් ඉපදුනා කියන්නේ? ඇයි මේ දෙබහුවෙන් ශාස්ත්‍රීය ඉපදුනා කියන්නේ? මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථාන වලින් නෙවෙයි ඉපදිලා තියෙන්නේ. ඉපදිලා තියෙන්නේ කොහමද? ඉපදිලා තියෙන්නේම අම්මා කෙනෙක්ගේ කුසින්. එහෙනම් එතනදිත් ඒක අස්පනා පිටම ඔප්පු කරමින් බුදුහාමුදුරෝ මේ ශරීරයේ ස්ථාන මහා බ්‍රහ්මයාගේ ශරීරයේ ස්ථාන වලින් නෙවෙයි කුල පහළ වුණේ කියලා ඒ මතය ඛණ්ඩණය කරන ඔන්න ඒ විදිහට තමයි යාළුවනේ
අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ කුල ભેදය ඛණ්ඩණය කරලා තියෙන්නේ. එහෙනම් මම ওই කෙටියෙන් කිව්වේ දැන් ඔයාලගෙන් උසස් පෙළ විභාගයේදී ප්‍රශ්නයක් ඇහුවොත් බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය ලියා දක්වන්න කියලා. මම මේ වීඩියෝ කියපු සේරම ලියන්න. සේරම ලියලා ලෝකය පහළ වුණු විදිහට ලියන්න. කොහොමද ලෝකය පහළ වුණේ? මම දැන් කියවනේ ඉන් ලෝකේ විනාශ වෙලා ඒ ඔක්කොම ආබස්සර බබළුව ඉපදිලා ආබස්සර බබළුවෙන් පස්සේ කාලයකට පස්සේ මුළු පෘථිවියම ජලයෙන් යට වෙලා ඊට පස්සේ ඉර හඳ ක්‍රමයෙන් පහළ වෙලා අන්න එහෙම විස්තරයක් තියෙනවා. ඔයාලගේ සිලබස් එකේ ඒක තියෙනවා. ඒ නිසා ඔයාලා ඒක හොයලා බලලා යාළුවනේ හොයලා බලලා ඒක විස්තර කරගන්න. ඒතර ඒ කොටසත් ලියන්න ඕනේ. ඒ කොටසට අමතරව බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය කිව්වම ඔයාලට හොඳ ලකුණකට යන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ජීව විද්‍යාත්මකවද ඓතිහාසික සාධක මතකද සමාජ විද්‍යාත්මකවද මනෝ විද්‍යාත්මකවද යාළුවනේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ කුල ભેදය මහා බ්‍රහ්මයාගේ ශරීරයෙන් නෙවෙයි පහළ වුණේ කියලා. අන්නේ කොටසුත් මේ ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් ලියන්න ඕන බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය කිව්වොත්. ඒ කොටස් දීර්ඝ වශයෙන් මට විස්තර කරන්න බෑ මේ වීඩියෝ එක දික් වෙන ඉඳා. ඔයාලා ඒ කොටසුත් අනිවාර්යයෙන්ම හොයලා බලලා පාඩම් කරගන්න. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකකින් අවසానයි. එහෙනම් මේ වීඩියෝ එක අප සුසස් පෙළ විභාගයේ මෙවැනි ප්‍රශ්නයක් આવුත් උත්තරය ලියා ගන්න බොහෝම උපයෝගී වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.